වෙල්කම් බැක් ටු මයි YouTube channel. කොහොමද ඔයාලට? මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් නැති කියලා. ඔන්න මං අද ඔයාලව එක්කගෙන යන්නේ ලස්සනම තැනකට. අපි බලමු මේ තැන මොකද්ද කියලා. එන්නකො ගිහිම බලමු. ඔයාලට මෙතන දැක්කට පස්සේ කොහෙද මතක් වෙන්නේ? ඔව් හරියටම හරි. ඇඩිෂන් බංගලෝ එක. අද අපි විසිටින් ප්ලේස් එක වෙන්නේ ඇඩිෂන් බංගලෝ එක. ගොඩක් අය ආස ඒ වගේම ලස්සන පරිසරයක පිහිටලා තියෙන ඇඩිෂන් බංගලෝ එක ගැන ගොඩාක් විස්තර අපිට එතන හිටිය අංකල් කෙනෙක් ලස්සනට කියලා දුන්නා. අපි බලමු මේ මොනවද කියලා. මම තමයි ෆස්ට් ඕනර්. මේ ගොඩනැගිලි ඉස්සෙල්ලාම හදපු මුල් අයිතිකාරයා. මේතුමාගේ නම තමයි සර් තෝමස් ඉලියස් ඇඩිසන් කියන්නේ. එයාලා ඉංග්‍රීසි ජාතිකනේ. මෙයා ඉංග්ලන්තයේ කැන් කියන ප්‍රාන්තයේ ඉපදුනේ මේ ගමේ නම තමයි ඇඩිසන් කියන්නේ. ඒ නමෙන් තමයි මේ ගොඩනැගිල්ල යන්නේ. මේතුමා 1929 ගොඩනැගිල්ල හදන්න පටන් අරගෙන 31 කින් තමයි මේක හදලා ඉවර කළා තියෙන්නේ. මේක හදන්න හේතුව මෙයා ඒ දවස්වල හැටන් ඩික්කොයි ප්‍රදේශයේ ටී ප්ලාන්ට් එකේ. එහෙනම් ඇවිල්ලා සුද්දන්ගේ කාලනික රිලැක්ස් එකකින් තමයි මේතුමා මේක හදලා තියෙන්නේ. මේක හදන්නට යාට ඒ දවසේ ඉඳන් මුදල ඇවිල්ලාලු අපි ශ්‍රී ලංකන් රුපිස් වලින් ලක්ෂයලු දීලා තියෙනවා 1929. ඊට පස්සේ මේතුමා ගොඩක් කල් මේ ඉඳලා 1951 ලංකාවේ ඉඳන් ඉංග්‍රීසියට යනකොට මේ ගොඩනැගිල්ල විකුණලා තියෙන සේදවත්ත වලව්වට. ඒගොල්ලන්ට වික්කම් පස්සේ ඒගොල්ලන් ටික කාලයක් ඉඳලා මේ ගොඩනැගිල්ල බැංකුවස් ගාලා ලෝන් එකක් කරන් තියෙනවා. ලෝන් එකක් කරගෙන ගෙවා ගන්න බැරුව තමයි ඉතාලි රටේ පාදියුරුගේ මේ බැංකුවේ මේක විකුණලා තියෙන්නේ. දැන් මේකයි කතෝලික ස්වභාවයට මේ තමයි සැන් බැන්ඩික් නිකාය ප්‍රදේශලා පළවෙනි අවුරුද්ද අර පැවිදි ජීවිතය ගත කරන කට්ටිය ට්‍රේනින් වෙන්නේ. මේක දැන් ඇවිල්ලා අපි තාපසාමයක් විදිහට තමයි පවත්වාගෙන යන්නේ. මේ ඉස්සර තමයි අක්කේ ක්ලෝස් කරලා තියෙන්නේ. ඇතුලේ තමයි ඒගොල්ලන්ගේ මෙඩිටේෂන් ඒගොල්ලන්ගේ චර්ච් ඔක්කොම තියෙන්නේ. මේතුමාගේ නෝනා ඇවිල්ලා දක්ෂ චිත්‍ර ශිල්පී කෙනෙක්. එයාගේ නෝනා හදපු චිත්‍ර තමයි ඔක්කොම තියෙන්නේ. මේ චිත්‍රෙත් ඇවිල්ලා ඩේවිඩ් පෙටි කියන කෙනා තමයි මේ චිත්‍රය හදලා තියෙන්නේ. මේ චිත්‍රය ඇවිල්ලා විශේෂතාවය ඒ දවස්වල පාට වලට හිගයි. අර ගස්වල තියෙන ශාග වලින් තමයි වෝටර් කලර්ස් දාගෙන මේ චිත්‍රය හදලා තියෙන්නේ. මේ චිත්‍රය ඔයගොල්ලෝ කොයි පැත්තේ බැලුවොත් අපේ දිහා බලනවා තමයි ඔයගොල්ලෝ පේන අර මොනාලිසා වගේ. අනිත් මේකේල ගිනිඋදුම් කියන්නේ සීත කාලේ මේකෙන් ගල්ලංගුරු දානවා. ගල්ලංගුරු දාපුවම සම්පූර්ණ මේ ගොඩනැගිලි රත් වෙනවා. රත් කියන රස්නේ පිට නොවෙන්න තමයි අර වෝල් පේපර් එක අලවලා තියෙන බිත්ති වලට. ඒතකොට පෑ 24ම රීට් එක රඳා පැවැත්වෙනවා. උඩ වහල ඇවිල්ලා උළු නෙවෙයි තනිකර තේක් කළෑලි. අපි ඒක විතරයි අවුරුදු 5කට පේන්ට් කරලා මේන්ටනන්ස් කරලා ගන්න. මේ ෂෝබයම මේතුමා යූස් කරලා අවුරුදු 95ක් වෙනවා. අපේ සේෆ්ටි වල තමයි පොඩි කවර් එකක් අපි දාලා තියෙන්නේ. මේ ගොඩනැගිල්ල හදන්න මේතුමා අපේ ලංකාවෙන් කළුගල් විතරයි යූස් කරලා තියෙන්නේ. අනිත් ඔක්කොම පිටෙන් තමයි ගෙනල්ලා තියෙන්නේ. මේ ගොඩනැගිලි සම්පූර්ණ කාමර 25ක් තියෙනවා. කාමර 25න් අපි එන කටි මෙතන පෙන්නන්නේ. අපි කාමර 15ක් දෙනවා නවාත. ඕවා නෙක්ස්ට් ටයිම් එක ටුවර් එකක් ගෙමෙනවා ටිකට් එකේ නම්බරේ තියෙනවා. සති දෙකකට කලින් බුක් කරලා ඉන්න නැතින පුළු එක්කිනුට අපි 5000ක් ගන්න ෆුල් බෝඩ්. ලන්ච් ඩිනර් බ්‍රෙක්ෆාස්ට් එක. අද දවල් දෙකට ආවනේ හෙට උදේ 10ට විතර යන්න පුළුවන්. අපි මේන්ටනන්ස් වලට මේතුමාගේ නම අපි ජයම් කෝඩියල් එකම හදනවා. අපි රසකාරක බේත් කලරින් මොනවද දාන්න ඔකට අවශ්‍ය නම් අපි අවුට්ලට් එකක් තියෙන ගන්න පුළුවන්. අනිත් මේතුමා පාවිච්චි කරපු පොත් තියෙන අවුරුදු 94 කර්ටන් එකක් තියෙන පොඩි මියුසියම් එකක් තියෙන කට්ටියක් ටික තියෙන. දැන් මම එකගෙන යන්නේ ඇඩිෂන් බංගලෝකට යන හැමෝටම බලන්න බැරි වෙන තැනකට. ඔයාලට මෙතන දැක්කට පස්සේ එක පාටම මතක් වෙනව නේද සරිගම ෆිල්ම් එක. ඔව්. හරියටම හරි මේ සරිගම ෆිල්ම් එක ෂූට් කරපු තැනක් තමයි මෙතන. ඇත්තටම මම මේ අවස්ථාවේදී බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මට මේ අවස්ථාව ලබා දුන්නට. බලන්නකෝ මෙතන පූජා උමාශංකර් ඒ ෆිල්ම් එකේදී ප්ලේ කර පියානෝ එකත් අපිට බලා ගන්න පුළුවන්. පඩිපෙළ ඒ වගේම අපිට මෙතන ලස්සන දේවල් බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ පඩිපෙළ. මෙතන දැක්කට පස්සේ අනිවාර්යයෙන්ම ඉතින් සරිගම ෆිල්ම් එක මතක් වෙන ඇති ඔයාලා හැමෝටම. ලස්සන පින්තූර එල්ලලා තියෙන වගේම උඳුනවල් අපිට බලා ගන්න පුළුවන්. ඔයාලට පේනවා ඉතින් අත්තල් කාලේ කොහොමද ඇඩිෂන් බංගලෝවේ සල්සල් තියෙන කියලා. ඒ වගේම අපිට ලස්සන පින්තූර බලා ගන්නත් පුළුවන්. ඒ වගේම මේ තියෙන්නේ ඒ කාලේ භාවිතා කර පැරණි ඔරලෝසුවක්. ඔයාලට පේනවා ඇති සර් තෝමස් විලියස් ඇඩිසන් මහත්තයාගේ පුස්තකාලය මොන වගේද කියලා. ඒකෙන් අපිට හිතා ගන්න පුළුවන් එතුමා ගොඩාක් පොත්වලට ප්‍රිය කරපු පුද්ගලයෙක් කියලා. බලන්න නේද? ගොඩාක් පොත් තියෙනවා වටේ හැම තැනකම. ඒ වගේම බලන්න ඒ කාලේ භාවිතා කළ උඳුන්, ඒ වගේම ඉස්සර කාලේ පාවිච්චි කළ කොයින්ස් කලෙක්ෂන් එකකුත් අපිට මෙතෙන්දි බලා ගන්න පුළුවන්. අවසාන වශයෙන් කියන්න ඕන මෙතන වීඩියෝස් ගන්න ඇත්තටම තහනම් මට මේ අවස්ථාව ලබා දුන්නේ ආශ්‍රමයේ පියතුමන්ලා. එතුමන්ලට මම මේ අවස්ථාවේදී බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මට මේ අවස්ථාව ලබා දුන්නට. මං හිතනවා ඔයාලා හැමෝම මගේ අද වීඩියෝ එක ගොඩාක් එන්ජොයි කරන්න ඇති. ඒ වගේම ගොඩක් දේවල් දැනගන්නත් ඇති කියලා. අමතක නොකර මගේ channel එක subscribe කරන්න.